මේ ලිංගික අයිතිවාසිකම් සහ වගකීම් ගැන ලංකාවේ නීතිය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ වගේ දේවල් පටන් ගන්නමේදීම කියන්න ඕන කාරණයක් තමයි මේ ලිංගික අයිතිවාසිකම් කියන්නේ ඒවා මානව අයිතිවාසිකම් වලම කොටසක්. ඒක ජාතිකවත් ජාත්‍යන්තරවත් පිළිඅරගෙන තියෙනවා. ඒ කියන්නේ නීතිමය වටිනාකමක් තියෙනවා. හරි. එතනින්ම පටන් ගමු එන. මොකද්ද මේ ලිංගික අයිතිවාසිකම් කියන්නේ හරියටම මූලාශ්‍රවල කියවෙන විදිහට? සරලවම කිව්වොත් අපේ ලිංගිකත්වය එක්ක බැඳුණු මූලික මිනිස් අයිතිවාසිකම්. ඒවා ලංකාවේ නීතියෙනොත් අර ජාත්‍යන්තර සම්මුතිය වලින් එහෙමත් ආරක්ෂා වෙනවා. හරි. ඒ වගේම මූලාශ්‍රවල කියනවා නේද? ලිංගිකත්වය කියන්නේ අර දරුවන් හදන එකට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි කියලාත්. ඔව්. ඒක අවධාරණය වෙනවා. වින්දනය, සමීපකම ඒවත් මිනිස්සෙක් වීමේ කොටසක් විදිහට තමයි මේ අයිතිවාසිකම් රාමුව ඇතුලේ සලකන්නේ. හරිම වැදගත් කාරණයක්. එතකොට අයිතිවාසිකම් ගැන කතා කරද්දි මේ එන අනිත් ප්‍රධානම දේ තමයි කැමැත්ත. නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි අතිවාරම. මූලාශ්‍ර බොහොම පැහැදිලි. එපා කියන්නේ එපාම තමයි. ඕනම ලිංගික දෙයකට ඒක ඇල්ලීමක් වෙන්න පුළුවන්, හාදුවක් වෙන්න පුළුවන්, නැත්නම් සංසර්ගය වෙන්න පුළුවන්. අනේකාගේ පැහැදිලි දැනුවත් ක්‍රියාකාරී එකඟතාවය ඕනමයි. ඒ කියන්නේ අර පරණ සම්බන්ධයක් තිබ්බ කියලා හරි ලස්සනට ඇඳලා හිටියා කියලා හරි බෑ. එහෙම අනුමාන කරන්න බෑ. අතීතයේ කැමැත්ත දුන්නත් වර්තමාන ක්‍රියාවකට ඒක අදාළ නෑ. හැම වතාවකම අලුතින් ඒ එකඟතාවය ඕන. විවාහය ඇතුලේ වුණත් මේක සමහර විට අර ගොඩක් දිනෙකට පැහැදිලි නැති තැනක්. ඔව්. විවාහය ඇතුලේ වුණත් හැම ලිංගික ක්‍රියාවකටම අලුතින් කැමැත්ත අවශ්‍යයි. ඒ වගේම අර බය කරලා තර්ජනය කරලා ගන්න එකඟතාවයක් ඒක කැමැත්තක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. නීතිය ඉස්සරහා ඒක වළංගු නැහැ. ලංකාවේ නීතිය ගැන කතා කරොත් ඒකෙත් මේ කැමැත්ත ගැන පැහැදිලිවම තියෙනව නේද? ඔව් හරියටම. කාන්තාවක් ලිංගික සංසර්ගයට කැමැත්ත දෙන්න නම් නීතියානුකූලව කොන්දේසි ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. මොනවද? එකක් වයස අවුරුදු 16 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. සිහියෙන් ඉන්න ඕනේ. කන්නේ මානසිකව ඒකට යෝග්‍ය වෙන්න ඕන. මත්ද්‍රව්‍ය මත්පැන් බලපෑම යටතේ ඉන්න බෑ. ඒ වගේම මරණ තර්ජන, බරපතල හානි වගේ බලපෑම් නැතුව වෙන්න ඕන. මේකක් හරි නැත්නම් ඒක ස්ත්‍රී දූෂණයක්. නීතියෙන් දඬුවම් ලැබිය හැකි බරපතල වරදක්. හරි. නීතිය පැත්ත පැහැදිලි. දැන් අර ප්‍රධාන ලිංගික අයිතිවාසිකම් ටික ගැන කතා කරමුද? මොනවාද මූලාශ්‍රවල ඉස්මතු කරන්නේ? ඔව් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට තේමා වගේ කඩලා ගත්තොත් ලේසි. එකක් තමයි ආරක්ෂාව සහ සෞඛ්‍යය. ඒ කියන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වෙන්න තියෙන අයිතිය, බලහත්කාරයෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් අර HIV AIDS වගේ ලෙඩ වලින් ආරක්ෂා වෙන්න තියෙන අයිතිය. ඒකට අදාළ තොරතුරු සේවා එහෙම ලැබීම අයිතියත් එක්කම නොලේද? අනිවාර්යෙන්ම. නිවැරදි තොරතුරු, ලිංගික අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව. ඒ ඔක්කොම. ඊළඟට වැදගත් අර පුද්ගල නිදහස සම්බන්ධ අයිතිවාසිකම්. ඒ කිව්වේ ශාරීරික ස්වාධීනත්වය. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ගැන තීරණ තමන්ම ගන්න එක. ඒකට අර ලිංගිකව ක්‍රියාකාරී වෙනවද නැද්ද? කවුද සහකරුවා? කසාද බඳිනවද? ළමයි හදනවද නැද්ද? වගේ දේවල් ඔක්කොම අයිති වෙනවා. ඕ ඒ ඔක්කොම. ඒ වගේම තමන් තෘප්තිමත් ආරක්ෂාකාරී ලිංගික ජීවිතයක් ගත කරන්න තියෙන අයිතිය. තමන්ගේ ලිංගික නැඹුරුව, ඒ කියන්නේ සමලිංගික, විරුද්ධ ලිංගික, ද්විලිංගික ඒ මොකක් වුණත් ඒකට සහ තමන්ගේ ලිංගික අනන්‍යතාවයට ගරුත්වය ලැබීමේ අයිතියත් ඒකෙම කොටසක්. හයි. දැන් අයිතිවාසිකම් පැත්ත ගැන කතා කළා. හැබැයි ඉතින් වගකීම් කියලා දෙයක් තියෙනව නේද? මූලාශ්‍රය ගැන මොකද කියන්නේ? ඔව්. අයිතිවාසිකම් තියෙනවා වගේම වගකීමුත් තියෙනවා. ඒ දෙක එකට යන්නේ. මූලිකම දේ මොකද්ද? තමන් ප්‍රචණ්ඩකාරී නොවී ඉන්න එක. අනිත් අයව ප්‍රචණ්ඩත්වයට ලක් නොකරන එක. හරි. ඒ වගේම තමන්ගේ ලිංගික හැසිරීම නිසා අනිත් අයට අනවශ්‍ය ගැප් ගැනීම ඇතිවන එක වළක්ව ගන්න එක, අර ලිංගිකව බෝ වෙන රෝග වලින් අනිත් අයව ආරක්ෂා කරන එක. ඒවත් වගකීම්. ඔව්. වැදගත්ම දේ තමයි අනිත් අයගේ කැමැත්තට, අකමැත්තට ගරු කරන එක. ඒක තමයි හැම දෙයකම පදනම. මේ මූලාශ්‍රය වල අර සමලිංගිකත්වය සම්බන්ධ නීතිමය තත්ත්වය ගැනත් පොඩි සටහනක් තිබුණා නේද? ඔව් තිබුණා. ඒක කියුනේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ඒක අපරාධයක් විදියට තාම තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒ වගන්ති එච්චර බලාත්මක වෙන්නේ නෑ වගේ කියලත් අර ICCPR කියන ජාත්‍යන්තර සම්මුතියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. ඔව් ඒකට අනුගත වෙන්න යම් ප්‍රවණතාවයක් තියෙනවා කියලා තමයි ඒකේ සඳහන් වුනේ. හරි අපි ඒකුලිතුරු ඉදිරිපත් කරන්නේ මූලාශ්‍රයේ තිබුණු විදිහටමයි කිසිම පැත්තක් අනුමත කිරීමක් නෑ. ඇත්තම. ඉතින් මේ
මේ කාරණා ඔක්කොම අයිතිවාසිකම් කැමැත්ත වගකීම් නීතිය මේවා ගැන අර හරියට දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මොකද මූලාශ්‍රවලත් කියනවා වගේ ලංකාවේ අර සංස්කෘතික තහංචි ලැජ්ජාව වගේ දේවල් නිසා මේවා ගැන කතා කරන්න තියෙන ඉඩ අඩුයි. ඒක ඇත්ත. ඒ නිසාම නිවැරදි දැනුම ලැබෙන්නෙත් නැහැ. ඒ නොදැනුවත්කම නිසා වෙන්නේ නැති නේද සමහර වෙලාවට අර සෞඛ්‍ය සම්පන්න නැති සම්බන්ධතා ඇති වෙන්නේ ප්‍රචණ්ඩත්වයේදීත් වින්දිතියටම දොස් කියන්නේ. වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා ගැන දැනුවත් වීම, ඒවා ගැන කතා කිරීම, අර ගෞරවනීය සම්බන්ධතා හදාගන්න වගකීම් සහගත පුරවැසියෝ වෙන්න උදව්වක්. හරියටම. ඉතින් මේ ඔක්කොම ගත්තම මූලාශ්‍ර වලින් එන පණිවිඩය තමයි අයිතිවාසිකම් සහ වගකීම් කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. වෙන් කරන්න බෑ. ඔව්. සහ කැමැත්ත ඒක හැම විටම පැහැදිලි දැනවත් ක්‍රියාකාරී එකඟතාවයක් වෙන්නම ඕන කියන එක ඒක අමතක කරන්නම බෑ. එහෙමනම් මේ කතාව අවසානයේ අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නයක් තමයි මේ අයිතිවාසිකම් වගකීම් කැමැත්ත ගැන සංවාදය. සමාජයේ තියෙන අර බාධක සමහර වෙලාවට තියෙන නිෂේධාත්මක ආකල්ප ඒව මැද්දේ කොහොමද අපි තවත් විවෘත සෞඛ්‍ය සම්පන්නකක් කරගන්නේ? ඒක ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක්. මේ කරුණු ගවේෂණයට එකතු වෙලා සවන් දුන්නට ස්තුතියි.